Hi guys, welcome to my YouTube channel. ඉතින් ඔයාලට කොහමද? ඔයාලා හොදින් ඉන්න ඇති කියලා මම හිතනවා. මමත් හොදින් ඉන්නවා. ඉතින් අද මාත් එක්ක දවල්ට උයමුද? මම මොනවද අද දවල්ට උයන්නේ කියලා තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලට ගෙන එන්නේ. ඉතින් ඊට කලින් කියන්න ඕනේ මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහෙනම් අපි යන් උයන්න. ඉතින් මුලින්ම හාල් ටික හොදගන්න ඕනේ. හාල් ටික හොදගෙන මම රයිස් කුකර් එකේ තමයි පත් එක උයන්නේ. ගෑස් එකේ නෙවෙයි. හාල් ටික හොදගෙන බත් එක රයිස් කුකර් එකේ ගහගන්න ඕනේ. ඉතින් ළමයි මේ ස්පීඩ් කරලා තියන්නේ මොකද නැත්තම් වීඩියෝ එක ගොඩක් දිග වෙන නිසා. ස්පීඩ් කරලා තියන්නේ හාල් 3 පාරක් හොදන්න ඕනේනේ ළමයි. ඉතින් වීඩියෝ එක දිග වෙන නිසා මම වීඩියෝ එක මේ ස්කිප් කරන්න මේ පොඩ්ඩක් වේගය වැඩි කරා. මේ පොඩ්ඩක් වේගය වැඩි කරා මේ හාල් ටික හොද ගන්න. මම හාල් හොදලා මේ දැන් ගහ ගන්නවා රයිස් කුකර් එකේ. ඊට පස්සේ අද මං හදන්නේ බෝංචි හදලා මාළු ටිකක් තියෙනවා. මාළු ටික බෙදලා මාළු බෙදුමක් හදන්න තමයි හදන්නේ. ඉතින් මුලින්ම ඒකට ඕන අඩුම කුඩුම ටික කපා ගන්න තමයි හදන්නේ. ඉතින් මම තක්කාලි කපා ගත්තා. දැන් අමු මිරිස් කරල් දෙකක් කපා ගන්න. මොකද මටයි හස්බන්ඩ්ටයි විතරයි හදන්නේ. ඒ නිසා හැම එකෙම පොඩ තමයි කපා ගන්න. ඔයාලා හදනවා නම් ඉතින් ඔයාලගේ කට්ටියට වැඩිපුර හදන්න ඕන වැඩිපුර හදන්න, අඩුවට හදන්න ඕන අඩුවට හදන්න. ඉතින් මම තක්කාලි කපා ගත්තා, අමු මිරිස් කපා ගත්තා. ඊට පස්සේ ලුණු කපා ගන්නවා, කරපිංච ගන්න, රම්පේ ගන්න. ඒ ටික තමයි මම මේකට දාන්නේ. මම සුදු ලුණුත් තලා ගන්න ඕනේ. ස්පීඩ් එක වැඩි කරලා තියෙන ළමයි නැත්තම් මොකද වීඩියෝ එක බලාගෙන ඉඳි එපා වෙන නිසා. ඉතින් මම එහෙම ලුණු පොඩි වට ගන්න බෝංචි. ලුණු ගෙඩියක් මම රවුමට කපා ගන්නවා මාළු බෙදුමට දාන්න ඕන නිසා. ඔයාලා කැමති විදිහකට කපා ගන්න. මෙහෙම රවුමට කපාගෙන අර රවුම් වෙන් කරගන්න. එතකොට මම හිතනවා මාළු බෙදුම රසයි කියලා. ඉතින් ඔහොම ලුණු ටිකත් කපාගෙන කරපිංචා රම්ප ඒ ටිකත් එකතු කරගන්න. සුදු ලුණු සුද්ධ කරගත්ත ළමයි සුදු ලුණු බික් 3ක් වගේ තමයි ගත්තේ. ඊට පස්සේ තලා ගන්න. කපා ගන්නවා නම් කපා ගන්න. මම නම් තලා ගන්නවා. මොකද මට හිතෙන විදිහට කපනවට වඩා තැළුවම රසයි. මට හිතෙන්නේ එහෙම. ඔයාලා කැමති විදිහකට කපා ගන්න බැයි නම් ගෙඩිය පිටින් හරි දාගන්න. ඔන්න ඔය ටික තමයි මම කපාගෙන තියෙන්නේ. තක්කාලි මිරිස් සුදු ලුණු වර්ග දෙකකින් කපලා තියෙනවා. තක්කාලි නම් කොටුවට කැපුවේ. ඊට පස්සේ මොනවද කරපිංච රම්පේ දීපා. දැන් මම කරන්නේ බෝංචි ටික කඩා ගන්න. බෝංචි වල නූල වගේ තියෙන ළමයි ඒව හොඳට අයින් වෙන්න කඩා ගන්න. ඉතින් මම මේ හැම එකෙම ස්පීඩ් වැඩි කරලා තින්නේ ඔයාලට බලන්න කම්මැලි වෙයි කියලා හිතලා. ඉතින් මේවා හදන්න දන්නවා කියලා මම දන්නවා. ඒත් මම මේ වීඩියෝස් දානවා ඔයාලා බලන්න. බලන අය බලන්න. මගේ ජීවිතේ මං හිතන්නේ මම කැමති හැම දෙයක්ම මෙමරි එකක් විදිහට තියාගන්න. ඉතින් ඒ නිසා මම හැමදේම ගැන මම එහෙම යන්නේ ට්‍රැවල් කරන ඒවා, මම කන බොන ඒවා, මගේ ජීවිතයේ හැම විශේෂ දෙයක්ම මම උයන ඒවා මේ හැම එකම මම YouTube එකට දානවා. ඉතින් ළමයි ඔයාලා ඒවා බලන්න. subscribe කරන්න. ඉතින් බෝංචි ටික කප්පා ගන්නවා මම මෙහෙම තමයි බෝංචි කපන්නේ. ඔයාලා කැමති විදිහකට කපා ගන්න. බෝංචි ටික කපාගෙන හොද ගන්න හොඳට. නැත්තම් චූරි සත්තු ඉන්න පුළුවන් නේ. බෝංචි කපලා තමයි මම හොදන්නේ. මොකද ඒක කැපුවම ඇතුළත් එක්කම හේදෙනවා. නැත්තම් බෝංචි කරලා හොදලා කැපුවට වැඩක් නැහැ.
ඉතින් චූටි හට්ටියක් අරගෙන බෝංචි ටික දාගන්න. අපේ ගෙදර චූටි හට්ටි තමයි තියෙන්නේ. මොකද මම හස්බන්ඩ් විතරනේ ඉන්නේ. ඉතින් අපි පොඩ්ඩයිනේ හදන්නේ. දැන් බෝංචි ටික හදාගන්න. දැන් කපාගත්ත ඔය කරපිංචා, ලූණු, සුදු ලූණු, මම තක්කාලි නම් දාන්නේ නැහැ බෝංචියට. මම තක්කාලි කපාගත්තේ මාළු බෙදුමට දාන්න. ඔයාලා කැමති නම් දාගන්න. ඉතින් ඔය ටික දාන්න. අර ලූණු පොඩිවට කපාගත්ත ටික තමයි මම දාගත්තේ. මොකද රවුමට කපාගත්තේ මම මාළු බෙදුමට නිසා. ඊට පස්සේ බෝංචියකට මම දානවා 3-5. 3-5 දානවා හැඳි 2මාරක් විතර. මොකද හැඳ පොඩිය ඔයා කැමති විදිහකට දාගන්න පුළුවන්. මම දැන් දැම්මේ මොනවද? මිරිස් කුඩු ටිකක් දාගන්න. ඊට පස්සේ කහ කුඩු දාගන්න. කහ කුඩු දාගෙන මම ඔය දැම්මේ අඹ ඇට. ඔය දැම්මේ උළුහල් දැම්මා. ඔය දාන්නේ කුරුඳුත් දාගන්න. මේවා දාගන්න. එතකොට මේ ඒ කියන්නේ වෑංජනේ හොඳටම රසයි. කුළුබඩු උගල තියෙන ඔක්කොම දාගන්න. ඊට පස්සේ හොඳට අතින් කලවම් කරලා පොෂ් කට්ටිය ඉන්නවා නම් හැන්දෙන් කලවම් කරන්න. අපි නම් අපින් කලවම් කරන්නේ. ඒ නිසා හොඳට කලවම් කරලා වතුර ඇති තරමට තැම්බෙන්න දාගෙන ලිපේ තියාගන්න. ඔච්චරයි. ඊට පස්සේ මම ෆ්‍රිජ් එකේ තිබ්බා මාළු වගේක්. ඒ මාළු මම පොඩිවට කපා ගත්තා. නැත්නම් ලොකුවට තියෙද්දි බෙද ගන්න අමාරුයි. තෙලුත් ගොඩක් යනවා. අනික ඒක අමාරුයි. ඒ නිසා මාළු වල කටු අයින් කරලා පොඩිවට මම කෑලි ටික ඔන්න බලන්නකෝ. ඔය වගේ මම පොඩියට කපා ගත්තා. ඒකට මම කහ ටිකක් දාගන්නවා. බෙද ගන්න. කහ දාලා ගම්බිරිසුත් දාගන්න. ලුණුත් දාගන්න මතක් කරලා. හොඳට ඒ ටික දාගෙන කලවම් කරගන්න. එතකොට මාළු කෑල්ලට හොඳට 3-5 ඇල්ලෙනවා. හරි. බලන්නකො ළමයි. ඉතින් බෝංචි එක හිදිලා. ඒ වුණාට මම කිරි දාන වීඩියෝ එක නෑ. මාළු ටික බදින වීඩියෝ එකක් නෑ. ඉතින් මට සමා වෙන්න. මාළු ටික බැද්දාට පස්සේ තමයි ඔය බැදපු තෙල් මම ඒකටම තමයි මේ ටෙම්පරාදු කරගන්න හදන්නේ. සුදු ලුණු ටික දාලා මම බෝංචිකට කිරි දාන වීඩියෝ එකක් ගත්තා. මං හිතන්නේ ඒක වීඩියෝ වෙලා නෑ. මාළු ටික බදින එකත් වීඩියෝ වෙලා නෑ. ඉතින් ඔය මේ මාළු එකේ ලුණු ටික ටෙම්පරාදු කරගන්න. මම දැම්ම සුදු ලුණු, මිරිස්, රම්ප කරපිංච දැම්ම. හොඳට තෙලේ මේ ටෙම්පරාදු කරගන්න. ඊට පස්සේ අර රවුමට කපාගත්ත ලුණු ටික දාගන්න. ඕගොල්ලෝ කොටුවට කපාගත්ත නම් කොටුවට කපාගත්ත ටික දාගන්න. ඉතින් මම මේ ඔයාලට මාළු බදින්න උගන්වනවා නෙවෙයි. හරිද? මේ මම හදන විදිය කියලා ඔයාලට පෙන්නනවා. ඔයාලා කැමති නම් මෙහෙම හදන්න. නැත්නම් මේ වීඩියෝ එක බලලා නිකන් ඉන්න. මට ප්‍රශ්නයක් නැහැ. නැත්නම් මේ මාළු බදින්න හැමෝම දන්නවා කියලා මම දන්නවා. ඉතින් තක්කාලිත් දාගන්න. අපරාධ මට තක්කාලි ටිකක් රවුමට කපා ගන්න තිබ්බේ. එතකොට හොඳට මැලවෙනවනේ. මේ අර කොටුවට කපාගත්ත නිසා ටිකක් වෙලායයි මේ තැම්බෙන්නේ. ඔන්න මේ බෝංචි එක හදලා ඉවරයි. ඔය කිරිත් දාලා හිඳලත් අර කිරි දාන එක මේ මිස් වෙලා ළමයි සෝරි. ඔන්න දැන් මාළු එකේ ටෙම්පරාදු හොඳට මාළු එකේ ලුණු ටික හොඳට ටෙම්පරාදු වෙලා මම ඒකට ලුණු ටිකක් දාගන්නවා. ලුණු චුට්ටක් දාගන්න. මොකද අපි මාළු එක මේ මැරිනේට් කරගද්දිත් අපි මාළු එකට චුට්ටක් ලුණු දැම්මානේ. ඒ නිසා ඔයගොල්ලෝ ලුණු ගොඩක් කනවනේ ලුණු ගොඩක් දාගන්න. ලුණු දාගන්න. ඊට පස්සේ මම කෑලි මිරිස් ටිකක් දාගන්නවා. කෑලි මිරිස් ටික වැඩිපුර දාගන්න. මොකද මම සැරට කන නිසා. ගම්බිරිසුත් දාගන්න ළමයි. ගම්බිරිස් නම් පොඩ්ඩයි දාගත්තේ. ඉතින් ඔය ටික දාගෙන 3-5ම නම් මම දැම්මේ නෑ. ඔයගොල්ලෝ කැමති නම් දාන්න කහ කුඩු. ඒවා කැමති නම් දාගන්න පුළුවන්. මම නම් දැම්මේ නෑ. මොකද මාළු එකට මම කහ දැම්මානේ. ඒ නිසා බැදගත් මාළු ටික දැම්මා. දැක්කන් ළමයි මාළු හොඳට වැදිලා. මොකද පොඩියට කැපුවානේ. නැත්තම් ලොකුවට කැපුවම කටුත් එක්ක බැදෙන්නෙත් නැහැ. ඒක මහා වදයක්. තෙලුත් නැස්ති වෙනවා. ඔන්න මාළු ටික බැදිලා මාළු ටික දැන් කලවම් කරා. ඕකට මම දාගන්නවා
සෝස් ටොමැටෝ සෝස් මේ සෝස් එක ඉවරයි. බලන්නකො ඒක මම සෝස් තියෙනවා ඒකේ අන්තිම ටික තියෙනවා. ඒ උනට එන්නේ නැහැ. ඇතුලේ තියෙනවා. ඊට පස්සේ මම කරගත්ත වැඩේ තමයි අපේ ගෙදර තිබුණා අර මේ රයිස් කඩෙන් මික්ස් රයිස් එකක් ගෙනාපු වෙලාවේ හම්බෙච්ච සෝස් එකක්. ඒක ගත්තේ නෑ. ඒක තිබුණා හොඳ වෙලාවට. ඒක නිසා ඒක කඩලා දැම්මා. ඉතින් ඔයාලා සෝස් දාගන්න කැමති නැත්නම් ඉතින් මාළු බැදුමට මාළු හරියට බැදුමට ඉතින් සෝස් දාගන්න නැද්ද දන්නේ නැහැ. ඒකට මම නිකන් ඒක අර දෙවල් එකක් වගේ වෙන්න ඕන නිසා සෝස් දාගත්තා. ඔයාලා කැමති නම් දාගන්න පුළුවන්. නැත්නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔන්න තමයි මගේ මාළු බැදුම. බෝන්ච් එකත් හදලා ඉවරයි. කිරි දාලා ඔක්කොම කරලා වීඩියෝ එක ගන්න බැරුණාට මම හින්දලා අරන් ඉතරේ ඔන්න බතත් තිදුණා. බත් වෙලත් ඉවරයි. ඔක තමයි අද මගේ දවල් මෙනු එක. මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. ඉතින් හිතුවා මගේ දවල් කෑම වේල හදන විදිය ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඔයාලා ඉතින් මේ වීඩියෝ එක බලලා මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න like කරන්න ඔයාලට හිතන දේ comment කරන්න. එහෙනම් තව වීඩියෝ එකකින් හමු වෙමු. bye bye.